එතකොට තායිලන්තේ ෆ්‍රයිඩ් රයිස් වුණා රුපියල් 2040ක්. ඊට පස්සේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් වුණා රුපියල් 2000ක්. මේ තියෙන්නේ තායිලන්තේ රෙස්ටොරන්ට් එක ෆ්‍රයිඩ් රයිස් එක. ඒතර මේ තියෙන ලංකාවේ රෙස්ටොරන්ට් එක ෆ්‍රයිඩ් රයිස් එක. බලමු මොකක්ද හොඳ කියලා. එතකොට තායි ෆ්‍රයිඩ් රයිස් එකේ මේ වගේ එක්ස්ට්‍රා අයිටම් දීලා තියෙනවා. එතකොට ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකේ මෙන්න මේ වගේ අයිටම් දෙකක් දුන්නා. ග්‍රේවි එකයි චිලි පේස්ට් ඒගොල්ලෝ දීලා තියෙන්නේ. දැන් මේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකේ නම් මේගොල්ලෝ ලාර්ජ් පෝෂන් එක පැකින් දෙකකට දාලා දුන්නේ. හරි කොහමද අපි මේකේ පෝෂන් එක පොඩ්ඩක් චෙක් කරලා බලමු. හරිනම් මුලින්ම බලමු තායි රෙස්ටොරන්ට් එකේ. ඒකේ පෝෂන් වුණා ග්‍රෑම් 728ක්. ඊට පස්සේ බලමු ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක. ඒක වුණා ග්‍රෑම් 2601ක්. මෙන්න මේව තමයි ලංකාවේ රෙස්ටොරන්ට් එකේ ෆ්‍රයිඩ් රයිස් දීලා තියෙන්නේ. මෙන්න මේව තමයි තායි රෙස්ටොරන්ට් එකේ ෆ්‍රයිඩ් රයිස් තියෙන්නේ. ඔයා ඉතින් මේක දැක්ක ගමන් හිතුවේ බිරියානියක් කියන්නේ නේද? ඇත්තටම මේක ෆ්‍රයිඩ් රයිස් එකක්. දැක්ක ගමන් මාත් හිතුවේ බිරියානියක් කියලා. මේ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒක ඇත්තටම හිතාගන්න බැහැ ෆ්‍රයිඩ් රයිස් එකද බිරියානියක්ද කියලා. එතකොට තායිලන්තේ ෆ්‍රයිඩ් රයිස් වුණා රුපියල් 2040ක්. ඊට පස්සේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් වුණා රුපියල් 2000ක්. අනිත් ෆ්‍රයිඩ් රයිස් එකත් එක්කම තමයි මේ රුපියල් 2000 වෙන්නේ මේක. බැලු බැලමට නම් මේ තායි රෙස්ටොරන්ට් එකේ මොනවද ලොකුවට පේන්නේ නැහැ ඉන්ග්‍රීඩියන්ට්. රයිස් විතරයි ඒගොල්ලෝගේ තියෙන්නේ. එතකොට ලංකාවේ බැලුවොත් මේක නම් චිකන් එකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. එතකොට මේ තායි ෆ්‍රයිඩ් රයිස් එක අපි ගත්තේ කුයික් තායි කියලා රෙස්ටොරන්ට් එකේ. ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක ගත්තේ මන්නාරකේ. මේ මන්නාරලා කිව්වා මේකට මසාලා ඇඩ් කරනවා කියලා. ඒකයි මේ කහ පාට වෙලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එක. අපි කොහමද මේකේ ටේස්ට් එක බලමු. හරිද මම දැන් දෙකෙන්ම try කරලා බැලුවා. මට ඉතින් ඇත්තටම තායිලන්ඩ් ෆ්‍රයිඩ් රයිස් එක හොඳයි වගේ. ඇත්තට මේකේ extra things add වුණාම හොඳ taste එකක් එනවා. ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකත් අවුලක් නැහැ. ඒ වුණාට මම තෝරගන්න කිව්වොත් එහෙම තායිලන්ඩ් ෆ්‍රයිඩ් රයිස් එක තමයි තෝරගන්නේ.